අයිබෝවන් සුබ දවසක් කියලා මුලින්ම පිළිගන්නවා. අදිරින ඔයාලා හැම දිනවම ඔයාලා හැමෝම පරිස්සමින් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අදත් ලස්සන දවසක ආරම්භුම. ඉතින් අද උදේම නැගිටලා ඊයේ ඇත්තටම මේ අපි රැට කෑවේ ඉඳිආප්ප ඉතින් ටිකක් වැඩිපුර හැදුනා. ඒක නිසා ඊටු ටික ෆ්‍රිජ් එකේ දාලා අද ස්ටීම් කරලා ගත්ත බත් එක උයන වෙලාවෙම ඉතින් ඒකට ගැලපෙන විදිහට අලකිරි හොද්දක් එක්ක පොල් සම්බලක් හදලා චිකන් කරි එකක් හදාගත්ත දවල්ටත් එක්කම තමයි චිකන් කරි එක හැදුවේ. ඉතින් ලස්සන උදෑසනක් පේනවා නේද? පරිසරය ලස්සන. එක දවසකට කුරුරු වෙනවා, ඊළඟ දවසට මෙන්න මේ විදිහට ලස්සනට තියෙනවා. ඉතින් මුළු පරිසරෙම හරිම ලස්සනයි. පේනවා නේද? හීම්බෝ විටිය මල් හිනහෙනවා මේ විදිහට උදේට පින්නත් ඇටිලා හරිම ලස්සනයි. උදේට නම් හරිම ලස්සනක් එකතු වෙලා තියෙන්නේ මේ ගස් කොළන් අතරින් හිරු එළිය එහෙම වැටෙද්දින් පුදුමාකාර ලස්සනක් එකතු කරන්නේ. ඒ අතරින් ඉතින් මෙයාලා නිසාත් මගේ ගාඩන් එකට එකතු කරලා තියෙන පුදුමාකාර ලස්සනක්. පේනවා නේද? කවුද කන්නේ කියලා. නිතරම ඉතින් එනවා මේ අය. ඒ වගේම ලස්සන කැනස් මල් ටිකක් පිපිලා තියෙනවා මේ දවස්වල. මල් නම් ගොඩාක් තියෙනවා මේ සීත කාල ගුණයත් එක්ක ලස්සනට මල් පිපිලා තියෙනවා. පේනවා නේද? මල් හරියම ලස්සනයි පාට. ඒ වගේම ඉතින් වින්කා, දිය කූඩලු, ඇන්තූරියම් ඔක්කොම වගේ ඉතින් පිරලා තියෙන ගාඩන් එකේ ලස්සන මල් ගොඩයි. පේනවනේ මේ ඕකිඩ් එකේ ලස්සන. අන්න ඉතින් මල් නම් ගොඩක් පිපිලායි තියෙන්නේ මගේ ගාඩන් එකේ මේ විදියට. මල් ටිකක් බලමු. ඉතින් අද පුංචි වැඩ ටිකකුත් කරගන්න තියෙනවා. ඒ අතර ඉතින් මල් ටිකක් බලලා පේනවා නේද? කූඩළු එකේ ලස්සන. කූඩළු ගොඩාක් ලස්සනයි මේ පාට. තව පාටක් එක්ක ලස්සනට පිපිලා තියෙනවා. හරිම ලස්සනයි ඇත්තට ඉතින් පේනවා නේද? ලස්සන උදේට. අද ඉතින් පුංචි වැඩ ටිකක් කරන්න තියෙනවා කියලා මම කිව්වනේ. ඉතින් මේ ලස්සන බලලම දැන් ඉතින් හදාගත්ත කෑම එක කන්න තමයි හදන්නේ. මෙන්න මේ විදියට ඉතින් ගෙදර අය ඔක්කොටම කන්න දීලා මමත් ඉතින් මේ කෑම ටිකක් කාලා පොඩි වැඩක් කරන්න තමයි හදන්නේ නිදහසේ. ඇත්තට ඉතින් රසයටම තිබ්බ මෙහෙම ඉතින් කවුරුත් ඉතින් මේ ඉන්දියාප්ප වලට ඇත්තටම ගැලපෙන්නේම මේ වගේ දෙයක් තමයි. පොසම්බල් එක්ක කිරි හොද්දක් නනම් කිරි හොද්දක් මාළු බොරේට වගේ අරගෙන චිකන් කරි එකක් වගේ එහෙම ඒ වගේ නියමයට ගැලපෙනවා නේද? ඔන්න ඉතින් ওই විදියට උදේට කාලා මම මේ එකම ඉතින් දවල්ටත් හදලා තියෙන දැන් චිකන් කරි එකක් තියෙනවනේ. තව ඉතින් මැල්ලුමක් වගේ තමයි හදලා ගන්න හදන්නේ. මේ ටික කාලා මම ලේස්ති වෙන්නේ මගේ දර ලිප ළඟ මැටි ටික ගා ගන්න. ඒකට තමයි මම මේ හදන්නේ. දැන් ඉතින් පුරා කියලා ඉතින් අපි හිතේ කොච්චර දුක් කන්දරාවක් තිබ්බත් ළඟ එන අලුත් නව වසර පිළිගන්නත් ඕනේ. ඒ නිසා ඉතින් ඒතන පොඩ්ඩක් පිළිසකර කරගන්න තමයි හදන්නේ. මැටි ටිකක් එහෙම ගාලා එන්නකෝ. ඉතින් මේ ලස්සන බලන ගමම්ම යමුකෝ මගේ කුස්සිය පැත්තට චුට්ටක්. මෙන්න මෙතන ලස්සනට මේ පිළිසිදුවට ලස්සන කරගන්න තමයි හදන්නේ. මෙතන ඉතින් දැන් උයපුවා ඒ ටික පැත්තකට කළා. එතන හොඳට දූවිලි මකුණු දැල් ටික කඩා ගන්න තමයි මුලින්ම හදන්නේ. මේ වෙද්දින් මම මැටි ටිකේම තුඹස් මැටි තමයි ගාන්නේ. තුඹස් මැටි කඩලා ඒ ටික හොඳට පෙඟෙන්න දාලා තියෙන්නේ. එතකොට ලේසියිනේ. වතුර ටිකක් දාලා හොඳට කුඩු කරලා ගත්තට පස්සේ පෙඟුනම තමයි ඉතින් සිමෙන්ති ටිකක් එකතු කරලා තමයි මම ගාන්නේ. ගොමත් එකතු කරනවා සමහර අය. ඉතින් මම නම් එකතු කරගත්තේ නැහැ. මම සිමෙන්ති ටිකක් දාලා තමයි. එතකොට අර දූවිලි ගතිය එන්නේ නැහනේ. ඒක නිසා එහෙම කරාම හොඳයි. මම ඇත්තටම ඉතින් දර ලිපේ නිතරම උයන්නේ නම් නැහැ. ඒ වුණාට ඉතින් මෙතන ලස්සනටම තියෙන්න ඕනේ. ඉතින් අපි කවුරුත් ආසයි අපේ කිචන් එක ලස්සනටම තියාගන්න. අපිට පුළුවන් විදියට අපිට තියෙන දේවල් වලින් අපි ලස්සන කරගන්න හරියම කැමතියි. ඉතින් මේ විදියට ඔක්කොම දෝවිලි ටික පිහදලා මකුණු දැල් කඩලා එතන ටිකක් ලස්සන කරගන්න තමයි හදන්නේ. මැටි ටික ගාලා පිළිවෙල කරගන්න තමයි හදන්නේ. එතන මම මොලින් වලන් එහෙම එල්ලලා තිබ්බනේ. ඒ ටික මම පැත්තකට කරා. මට හිතුනේ එතෙන්ට ඒක ගැලපෙන්නේ නැහැ කියලා. එතන මෙතන තව ඉස්සරහට පුංචි දේවල් ටිකක් අපේම දේවල් කියන්නේ
කුල්ලක් වට්ටියක් වගේ හැඳියානක්. දැන් මම මේ හැඳියානක් නම් ගත්ත මේ ප්ලාස්ටික් එකක් මෙච්චර දවසක් තිබ්බේ. දැන් මං ගත්ත පන් වලින් හදපු හැඳියානක් ගත්තා. ඒ වගේ අපේම දේවල් ටිකකින් එතන ලස්සන කරගන්න තමයි හිතාගෙන ඉන්නේ දරලිප ළඟ. ඔන්න ඔය විදිහට ඉතින් මැටි ටික මේ විදිහට ගා ගන්නවා. අතින්ම තමයි ඉතින් මේ දේවල් කරන්න ඕන ග්ලව්ස් දාලා කරන්න බෑනේ. මට නම් ඉතින් මේව පුරුදුයි. මට මෙතන මම කොහොමත් මේ අවුරුද්දට දැන් අපි ආහාපුරා කියලා අපේ සිංහල අවුරුද්දට මෙතන අලුත් වැඩියා කරනවා. මේ විදිහට අලුත් අවුරුද්දක් ලබන කොටත් කරනවා. නවවසරක් ලබන කොටත් එහෙම කරනවානේ. ඔන්න ඔය විදිහට පීඩි වලට ලස්සනට නීට් එකටම පිරිසිදුවට කරන්න ඕනේ මේ දේ. ලිපත් එක්කම මැටි ගා ගන්න ඕනේ. ලිපෙත් මේ විදිහට හොඳට වතුර ටිකක් එකතු කර කර ලස්සනට පිරිසිදුවට ඒක හොඳට පිළිවෙල නීට් එකටම කරන්න ඕනේ. එතකොට තමයි ලස්සන නිමාවක් එන්නේ එතෙන්ට. ඔන්න ඔය විදිහට ඉතින් මැටි ටික ගාගත්තා. බලන්නකෝ ගෑවට පස්සේ කොච්චර ලස්සනක් එනවද කියලා. අර අතන උඩින් තියෙන්නේ මේ මමම හදලා තියෙන එතන ගඩොල් පෙලියක් දිගට තියලා ඒකට පස් පුරවලා හොඳට තලලා මැටිම ගාලා තමයි එතන ලස්සනට උස්සලා හදලා තියෙන්නේ. මොකද අපි ලිපෙන් හදිස්සි හරි උයන වෙලාවට අලු ඉසිරලා යනවනේ. එතකොට අර අලු ගතිය ගොඩයි එහාට යනකොට කිසි දෙයක් තියාගන්නත් බෑ. හරමර උස්සලා හැදුවට පස්සේ එතන අපිට දෙයක් තියාගන්නත් පුළුවන්. අලු ඉසිරලා යන්නෙත් නැහැ. ඒ අතර දෙක අතරේ පොඩි ඉඩක් තියලා තමයි මම එතන හදාගෙන තියෙන්නේ. මට හරි ප්‍රයෝජනවත් වුණා ඒක. මට වලන් ටිකක් තියාගන්න පුළුවන්. මගේ පුංචි මේ වංගෙඩිය එහෙම එතන තියාගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් එතන තියාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට ඉතින් එතන ලස්සනටම මගේ මෙතන ලස්සන කරගත්ත මැටි ටික ගාලා ලිපෙත් මේ විදිහට හොඳට මැටි ගාන්න ඕනේ. දර ලිප ළඟ ඔන්න ඔය විදිහට තමයි ඉතින් එතන මේක හොඳ ඉවසීමෙන් හොඳට කරන්න ඕනේ නිදහසේ. ඒකයි මං උදෙන්ම උයලා කැම ටික කාලා නිදහසේ තමයි මේක කරන්නේ. කලබලෙන් කරන්න බෑ. මේක ටිකක් වෙලා යනවා. මේම හොඳට නීට් එකට ලස්සනටම කරන්න ඕනේනේ. උඩත් ගාගත්තා. අතන අර මම සුදු තීන්ත ටිකක් තමයි ගාලා තිබ්බේ. මට හිතුණා මේ විදිහට මැටිම ගාන්න ඕනේ කියලා මැටි වලින්ම. එතනත් මං ගා ගන්නවාද ඒ විදිහටම මේ විදිහටම. එතන සම්පූර්ණයෙන්ම මේ විදිහට මැටි ගා ගන්න තමයි හදන්නේ. මෙතන අර මම කියපු විදිහට ලස්සන කරගත්තම මම ඔයාලට තව වීඩියෝ එකක් කරලා පෙන්නන්නම්කෝ. ඔන්න ඔය විදිහට ඉතින් උඩත් මැටි වලින්ම මැටිම ගාගත්තා. ආයෙ දවසක හිතුනම ඉතින් ආයෙ ඉතින් වෙනස් වෙයි. ඔතන ආයෙ සුදු තීන්ත ටිකක් අරන් සමහර වෙලාවට ගන්න ඉඩ තියෙනවා. මොකද අපිට එකම දේ අපි කරන්නේ නැහැනේ. හිතන දේ කරනවනේ. මේක හොඳයි කියලා හිතුන වෙලාවට ඒකේ ලස්සන බලනවා කරලා. ඉතින් ඔයාලා වගේම තමයි මමත් ඉතින් මට තියෙන දේන් මට පුළුවන් දේන් මම මගේ මේ කුස්සිය ලස්සන කරගන්නවා. ඒ විතරක් නෙමෙයි මගේ ගාඩන් එක මගේ ගේ ඇතුළේ මට තියෙන දේවල් යොදාගෙන මම ලස්සන කරගන්නවා. ලොකු දේවල් නෙමෙයි. අපිට තියෙන දේවල් වලින් අපිට පුළුවන් අපේ කුස්සිය, ගෙදර, මිදුල ලස්සන කරගන්න. ඔන්න ඔය විදිහට ඉතින් නීට් එකට මේ දේ කරා ලස්සනයි. ඉතින් කරාට පස්සේ බලන්නකො කොච්චර ලස්සනක් එනවද කියලා එතෙන්ට. බලන්නකො කොච්චර ලස්සනද කියලා. ඔන්න ඔය විදිහට ඔක්කොම ගාගත්තා. දැන් බලන්නකො කොච්චර ලස්සනයිද කියලා. එතන බලන්නකො මං එතන උඩින් කොහොමද දර ටිකක් හදිස්සියට එහෙම ගන්න තියාගෙන ඉන්නේ කියලා. ගෑස් එකේ උරුණ වෙලාවට එහෙම ගන්න. එතනත් හොඳට පිරිසිදුල තියාගෙන ඉන්න. මොකද නැත්නම් මං උයන දේවල් උතරනේ ගෙනත් තියෙන්නේ. නැත්නම් ඒවට ජරා මේ වැඩි එහෙම වැටෙන්න ඉඩ තියෙනවනේ. ඒකත් එතනත් පිරිසිදුවට තමයි තියාගෙන ඉන්නේ. බලන්නකො මෙන්න මෙයා මේකේ පණුව හරි මොන හරි ඉන්නේ නැති මේ මල් ගාඩ පණුව වර්ගයක් වහනවනේ කාලෙකට. කොළ ඔක්කොම රෝල් වෙලා ගිහිල්ලා කොළ එකක් ගන්න නැති වෙනවා කාලෙකට. ඒවත් සුදු වර්ගේ. ඉතින් මේ හදන්න ඉතින් මගේ ඔන්න කරවිල අස්වැන්න මේ 4 වෙනි සැරේට කපන්නේ. සමහර විට මේ දැන් නම් ඉතින් ගහ ටිකක් ඒත් ඉතින් තාම චූටි රෑන් එහෙම තියෙනවා. දැන්වත් හොඳට සරුවටම හැදෙනවා. සමහර විට ඉතින්
හැමදේම එහෙම තමයි හැමදේම අපිට උපරිමයෙන්ම එයා දුන්නා. තව ටික දවසකින් ඉතින් සමහර විට නැති වෙලා ආයෙ ඉතින් හදා ගන්න ඕනේ. සරුවටම ඉතින් තාමත් තියෙනවා. ඔන්න ඔයාලට මම පෙන්නන්නකෝ. මම මේ දැන් 4 වෙනි සැරේට තමයි මේ කඩන්නේ මගේ කරිවිල වැලේ අස්සන්න. මා ඉතින් මගේ පුංචි පුතයි තමයි මේ දේ කරන්නේ. ඉතින් එයාත් මගේ පස්සෙන් ඉන්නවා. ඉතින් එහෙමනේ අපේ දරුවෝ නේද? පොඩි අය හරි ආසයි අපි දෙයක් කරනකොට අපේ ළඟට වෙලා ඉන්න. අන්න ඉතින් බලන්නකෝ. හොඳට ඉතින් මෙතන අර දෙහි ගහක් තියෙනවා. දෙහි ගහෙත් එක්කම ගිහිල්ලා නස්නාරං ගහෙත් එක්කම කරිවිල වැල ගිහිල්ලා මේ පේනවනේ. තාමත් මල් තියෙනවා, රෑන් තියෙනවා. ඉතින් මේ මගේ පුතා තමයි මේ කපන්නේ. එයාටත් ආසි හිතිලා. ඔන්න ඉතින් මේ ටිකත් කපාගෙන දැන් මෙහෙම තිබ්බට තමයි අහස කළු කරගෙන එනවා. අවස් වෙනකොට වහිනවා කියලා මං කිව්වනේ. ඔන්න බලන්නකො ටික වෙලාවකින් ඉතින් ඔන්න මේ විදියට වැස්ස පටන් ගත්තා. අකුණු විදුලිත් කොටනවා. ඉතින් පරිස්සමට ඉන්න ඕනේ. දැන් නම් ඉතින් අපි වැස්ස කිව්වත් බයයි. ඔන්න ඉතින් හොඳටම වහිනවා. හවසට මෙහෙම තමයි ඉතින් උදේට පායනවා, හවසට වහිනවා. ඇන්තූරියම් නම් ඉතින් පිරිලා මල් ලස්සනටම පිපිලා තියෙනවා. බලන්නකෝ ලස්සන ඉතින් මල් ඉතින් අර වැහි වතුරත් එක්ක දිලිසෙනකොට තවත් ලස්සනයි. ගොඩාක් දේවල් අරගෙන ඉතින් මේ වැස්ස ගියා තමයි. ස්වභාවික විපත් ඉතින් අපිට නවත්තන්නත් බෑ. හොඳටම වහිනවා ඉතින්. එහෙනම් ඉතින් අදට මම ගිහිල්ලා එන්නම්. තෙරුවන් සරණයි වල හැමෝම පරිස්සමින් ඉන්න.